අවරට නොයනා හිරුදක හඬනා හිරුරැස්ස ගවුවා ඉන්නද කියලා කඳුලක් නැව්වා ඉන්නට මාමගේ මුළු හදවත දුන්නා. Hi, welcome back to my YouTube channel. ඉතින් ලොකු කාලයකට පස්සේ තමයි වීඩියෝස් අරගෙන එන්නේ. වීඩියෝස් අරන් එන පරක් වුණාට මම මුලින්ම sorry කියනවා. ඉතින් ඔන්න කාලයකට පස්සේ අද මම room tour වීඩියෝ එකක් තමයි අරගෙන ආවේ. මොකද මම room tour වීඩියෝ එකක් අරන් එනවා කියලාත් community post එකක් දාලා දැන් ගොඩාක් කල්. ඉතින් ඔන්න කොහොම හරි වීඩියෝ එකක් මම රෙකෝඩ් කරලා රෙකෝඩ් කරපු දවසේම ඔයාලට අප්ලෝඩ් කරන්න හිතුවා. මොකද ඔයාලා ගොඩ කාලයක් තිස්සේ තමයි මගෙන් වීඩියෝ එකක් එනකන් බලාගෙන ඉන්නේ. ඉතින් සමහර නංගිලා මල්ලිලා මට ප්‍රයිවට් මැසේජ් දාලා මට කිව්වා ඉක්මනට වීඩියෝ එකක් ගේන්න කියලා. ඉතින් ඔන්න කොහොම හරි මම පුළුවන් තරම් ඉක්මනට වීඩියෝ එකක් ගෙනාවා. ඉතින් පරක් වුණා තමයි. හැබැයි ඉතින් කොහොම හරි ඔන්න room tour වීඩියෝ එකක්ම ගෙනාවා. එහෙනම් වැඩි කතා නැතුව අපි දැන් යමු වීඩියෝ එකට. මම මගේ මේ රූම් එක ඩෙකොරේට් කරන්නේ ඇත්තටම ඩෙකොරේට් කරන්න පටන් අරගෙන මාස 2ක් විතර යනවා. චුට්ට ස්ටෙප් බයි ස්ටෙප් මම මට වෙලාවේ තියෙන විදියට මම ඩෙකොරේට් කරා. ඉතින් ඔන්න ෆයිනලි මම ඩෙකොරේට් කරලා ඉවරයි රූම් එක. ඉතින් රූම් එක ඩෙකොරේට් කරන්න හිතුනේ මොකද මම වැඩිපුරම මගේ ටයිම් එක ස්පෙන්ඩ් කරන්නේ මගේ රූම් එකේ. ඉතින් ඒ නිසා මගේ රූම් එක ලස්සනට තියාගන්න ඕනේ කියලා මට හිතුණා. කෙනෙක්ට මේක බොරු වැඩක් වගේ පේනවා ඇති. මොකද අවුරුදු 4කට විතරක් ඉන්න හොස්ටල් රූම් එකක් මොකටද මෙච්චර ඩෙකොරේට් කරන්න කියලා. හැබැයි ඉතින් මට නම් මේක එක්තරා විදියක අර අපි කියන්නේ තෙරපි එකක් කියලා අන්න ඒ වගේ තමයි. ඉතින් මම ඩෙකොරේට් කරන වැඩවලට හරි ආසයි. ඒ හින්දා මම හිතුවා මගේ රූම් එක මගේ රූම්මේට් උත් ඉන්නවා. ඉතින් අපි දෙන්නම කතා කරලා මේ විදියට රූම් එක ඩෙකොරේට් කරා. ඇත්තටම අපි දෙන්නම කතා කරලා කරා කිව්වට මම තමයි ගොඩක්ම මගේ සයිඩ් එකේ ඩෙකොරේෂන්ස් ඒ දේවල් කරේ. ඇත්තටම මගේ රූම්මේට් එයා මාස්ටර්ස් කරන ස්ටුඩන්ට් කෙනෙක්. ඉතින් මට වඩා වැඩි මල් කෙනෙක්. එයා එච්චර ඩෙකොරේට් කරන ඒ දේවල් වලට වැඩි වෙලාවක් දාන්නේ නෑ කියලා මට හිතුණා. ඉතින් ඒ වුණාට එයා පිළිවෙලට තියාගෙන ඉන්නවා. මට ඒ වගේ රූම් එකකින් හම්බෙච්ච එක ලොකු දෙයක්. එයා හරි පිරිසිදුව පිළිවෙලට ඒ දේවල් තියන් ඉන්නවා. ඉතින් ඒ හින්දා එයාගේ පැත්ත ඇත්තටම ඩෙකොරේට් කරන්න ඇත්තටම උඹනාවක් නැහැ වගේ. මොකද එයා එක ලස්සනට එයාගේ පැත්ත තියාගෙන ඉන්නවා. ඉතින් මගේ පැත්තත් මම පිරිසිදුව අතු ගාලා ලස්සනට තියන් ඉන්නවා. උනාට මට හිතෙනවා ටිකක් අර ලස්සන වෙන්න තව මොන හරි ඇඩ් කරන්න. ඒ නිසා තමයි මම ඔය ඩෙකොරේට් කරලා තියෙන්නේ. ඉතින් මං හිතන්නේ මේ විදිහට ඩෙකොරේට් කරපු එකෙන් මගේ සයිඩ් එකට විතරක් නෙවෙයි මුළු රූම් එකටම ලස්සන ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි දෙන්නගේම රූම් එක ඉතින් දෙන්නම පිරිසිදුව පිළිවෙලට රූම් එක තියාගෙන ඉන්නවා. එයාත් මට මම මෙහෙම ඩෙකොරේට් කරන දේවල් වලට එයාත් ලස්සනයි කියලා කියනවා. ඉතින් මෙන්න මේ පේන පෝස්ටර්ස් ටික නම් මම මේ දවස් දෙකකට විතර කලින් ඇඩ් කරපු පෝස්ටර්ස්. මම දැකලා යාළුවගේ රූම් එකක තියෙනවා. මට ආසයි තියලා මාත් ඕඩර් කරා. ඊට පස්සේ මේ පෙන්නන්නේ ඊතුරු පෝස්ටර්ස් ටික. ඒ ටික නම් ඔය කොළවැල් ඒ දේවල් නම් මම කලින් මාසෙකට විතර කලින් ඩෙකොරේට් කරපුවා. ඊට පස්සේ පහලින් පේන ප්ලාන්ට් එකත් ඒක ෆේක් ප්ලාන්ට් එකක්. ඒ වුණාට හරිම ලස්සනයි. ඒ ප්ලාන්ට් එකත් මම දවස් දෙකකට විතර කලින් ඕඩර් කරලා ගෙන්න ගත්ත එකක්. මට හරි ආසාවක් තිබ්බා ප්ලාන්ට් රූම් එකක් හදන්න. ඒ කියන්නේ ඇත්ත ප්ලාන්ට්ස් වලින් හදන්න තමයි ආසාව තිබ්බේ. උනාට රූම් එක ඇතුලේ මට ඇත්තටම ප්ලාන්ට්ස් හදලා ඒවා ටිකක් අර මේන්ටේන් කරන්න ටිකක් වෙලාව නැති නිසා මං හිතුවා ෆේක් ප්ලාන්ට්ස් ෆේක් ලීව්ස් වගේව දාලා ලස්සන කරන්න ඕනේ කියලා. අර කොළ පාට ගතිය ගන්න ඕනේ කියලා. ඒ වුණාට මට
ෆේක් ප්ලාන්ට්ස් ඇතුලේ තිබුණාට රූම් එක එළියෙන් ඔයාලා දැක්කේ ඇත්ත කැක්ටස්, තව බේබි රෝස්, ඒ වගේ දේවල් තමයි මම පැල කරලා තිබුණේ දොර ගාව එළියෙන්. මුලින්ම වීඩියෝ එකේ ඔයාලා දකින්න ඇති. ඊට පස්සේ මේ තියෙන මගේ ටේබල් එකේ උඩින් තියෙන මේ වගේ පරණ පොත්, බාගෙට ඉවර වෙච්ච පර්ෆියුම්, ඊට පස්සේ පර්ෆියුම් බොක්සස් එහෙමත් තියෙන රෝස පාට නිසා මම ඒවා නිකන් තියලා තිබ්බා. ඊට පස්සේ ඔය ස්කින් කෙයර් ප්‍රොඩක්ට්ස්, මෙතන පේන්නේ මගේ ස්කින් කෙයර් ප්‍රොඩක්ට්ස්, ඒ දේවල් තියලා තියෙනවා. ඉතින් එහෙම තමයි මෙතන තියලා තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ මම ලංකාවෙන් එනකොට අරගෙන ආපු බුදු පිළිම. ඒ බුදු පිළිමයත් එක්ක මම එතන ලස්සනට බුදු මැදුරක් විදියට හදාගෙන තියෙනවා. වෙනම තැනක් ඉතින් හදාගන්න බෑනේ. ඒ නිසා මම ෆේක් කැක්ටස්, ඊට පස්සේ කැන්ඩල් එකක් තියලා තියෙනවා. ඊට පස්සේ චූටි තව ෆ්ලවර් වාස් එකක් වගේ එකක් තියලා තියෙනවා. මේ පෙන්නන කැන්ඩල් එක හරි ලස්සනයි. ඒ වගේම සුවඳයි. සුවඳ හින්දා තමයි මම එතනින් තියලා තියෙන්නේ. මොකද අපිට මුකුත් කැන්ඩල්ස් පත්තු කරන්න, ඒ දේවල් කරන්න බෑ. මොකද කැන්ඩල් එකක් පත්තු කරලා තියලා යන්න බෑ කොහෙවත්. මොකද ඒක ගොඩක් රිස්කිනේ. ඉතින් අපේ ඩෝම් එකේ තියෙන රූල්ස් එක්ක අපිට ගින්දර පත්තු කරන්න බෑ රූම්ස් ඇතුලේ. ඒ නිසා ওই විදිහට තමයි තියෙන්නේ. ඒ වගේම ලස්සන ලෝටස් එකකුත් තියලා තියෙනවා. ඒ අයිඩියා එක නම් ආවේ අපේ ඩෝම් එකේ ඉන්න තව අක්ක කෙනෙක්ගෙන්. ඉතින් ඇත්තට මේ ලෝටස් එක එතනින් තිබ්බම හරිම ලස්සනයි. මම ඒකත් ඔන්ලයින් තමයි ඕඩර් කරලා ගෙන්න ගත්තේ. ඊට පස්සේ මෙතන තියෙන්නේ මගේ ස්කින් කෙයර් අයිටම්ස්. ඔය එක ඒවා තියෙනවා. මම ඔය පෙන්නන්නේ ඒව තමයි. මම ඒකත් ඉතින් පුළුවන් තරම් එතනින් ලස්සනට තියලා තියෙනවා. ඔය hand cream, lip balm, lip tint, ඊට පස්සේ perfume, ඊට පස්සේ ඔය මොයිස්චරයිසිං ක්‍රීම්ස්, ඒ දේවල්. ඔය නිවියා එකේ ක්‍රීම් එක තමයි මම මූණටයි අතටයි ඔක්කොටම ගාන්නේ ක්‍රීම් එකක් විදියට. ඉතින් එතන ඒ විදියට තියන්නේ. මේ පහලින් තියන්නේ මගේ චයිනීස් පොත් ටික. ඒත් එක්කම මම තියලා තියෙනවා මගේ 2026 ප්ලෑනර් එක. රෝස පාටට තියන්නේ ඒක. ඒ ප්ලෑනර් එකත් මම ඔන්ලයින් තමයි ගෙන්න ගත්තේ. ඒකත් හරිම affordable, හරිම ලස්සන පොතක්. ඉතින් ඒක තමයි ගොඩක් දේවල් ඔය තියෙන ප්ලෑන්ස්, ඔය කියන්නේ ලොකු ප්ලෑන්ස් නෙවෙයි, උනාට ඔය මතක් වෙන්න නෝට් කරගන්න ඕන දේවල් ඒ හැමදේම දාලා තියෙන, ලියලා තියෙන ඒකේ. ඉතින් මේ මගේ කැටේ. ඒක මම 2026 අවුරුද්දේ පුරුදු වෙච්ච පොඩි පුරුද්දක්. මම ඒකට කාසි දානවා. ඊට පස්සේ ඔය යුවන් 5 10 කොළ දානවා. ඉතින් මේ පේන්නේ මගේ රූම්මේට් මට දුන්න පොඩි නිකන් බාස්කට් එකක් වගේ එකක්. ඒකට මම දාලා තියෙනවා ඔය මගේ ජුවලරි අයිටම්ස් පොඩි කීපයක් දාලා තියෙනවා. සුදු පාට නිකන් පර්ල්ස් වගේ ජුවලරි අයිටම්ස් ටිකක් දාලා තියෙනවා. මොකද මට ඇත්තට මේ බාස්කට් එකට ටුට්ටක් ආසි තුන. ඒ හින්දා ඒකට දාන්න දෙයක් නැති නිසා තමයි ওই දේවල් දාලා තියෙන්නේ. ඉතින් එතන මම තියලා තියෙනවා තව පර්ෆියුම් බොක්ස් එකක් තමයි තියෙන්නේ. ඒකේ පර්ෆියුම් එකක් තියෙනවා. ඊට පස්සේ පොඩි ලෑම්ප් එකක් වගේ එකක් ඒක උඩින් තියෙනවා. ඔය අවකාඩෝ එකක් වගේ නෑ, පෙයාස් නේද? පෙයාස් එකක් වගේ. ඊට පස්සේ තව තියෙනවා ඔය කැන්ඩල්ස් තමයි තියෙන්නේ. ඒ කැන්ඩල් එකේ සුවඳට නම් මම එච්චර ආස නෑ. උනාට ඒක ලස්සන නිසා තියලා තියෙනවා. ඊට පස්සේ තව තියෙනවා කැන්ඩල්ස් අතර මම ආසයි පත්තු කරන්න. ඒ වුණාට ඉතින් රූම් එකේ හැමතිස්සෙම පත්තු කරන්න අමාරු වෙන්නේ, රිස්කි නිසා මම ඒක කරන්න යන්නේ නැහැ. අනිත් එක ෆයර් අලාර්ම් ඩිටෙක්ටර් එක තියෙන්නේත් මගේ ටේබල් එකට හරියටම උඩින්. ඒ නිසා මම එහෙම පත්තු කරන්න යන්නේ නැහැ කැන්ඩල්ස් වැඩිය. හැබැයි ඔය එහා පැත්තෙන් තියෙන අනිත් කැන්ඩල් එක නම් මම පත්තු කරනවා. ඔය පෙන්නන්නේ ඒක නම් හරි සුවඳයි. මං ඉන්න වෙලාවට මං ඒක පත්තු කරලා ඉක්මනට නිවලා දානවා. මං ඒ සුවඳට ආසින්දා. ඒක සඳුන් සුවඳ එන ඒ කියන්නේ සඳුන් පර්ෆියුම් එකේ තියෙන සෙන්ටඩ් කැන්ඩල් එක. මෙහි ඉතින් ඒ දේවල් හරි ලාභයි. එහෙනම් ආස දේවල් ගන්න ඉතින් අවුලක් නැහැ. ඉතින් අපිට මන්ත්ලි අපේ බජට් එකට හරියන විදියට ඒ දේවලුත් ගන්න පුළුවන්. මෙහි ඔන්ලයින් බඩු ඇත්තටම affordable නිසා එහෙම ප්‍රශ්නයක් නැහැ. ඉතින් චූටි කැලෙන්ඩර් එකකුත් තියෙනවා.
ඒකෙත් ඔය චුටි චුටි නෝට්ස් දාන්න පුළුවන්. ඊට පස්සේ ස්ටිච් ඉන්නවා. එයාව මට මගේ මේ පාර බර්ත්ඩේ එකට හම්බුනේ. එයාවත් මම ලස්සනට තියලා තියෙනවා. මම එයාටත් හරි ආසයි. ඊට පස්සේ ඉතින් තියෙනවා මෙන්න මේ මිරර් එක. ඇත්තටම මේ දෙවෙනි මිරර් එක මේ જાතිය. මොකද මගේ අතින් මුලින්ම ගෙන්න ගත්ත මිරර් එක ඒක මාස දෙකකට විතර කලින් ගෙන්න ගත්තේ. ඒක මගේ අතින් බිඳුණා. ඉතින් මේ තියෙන්නේ දෙවෙනියට ගෙන්න ගත්ත මිරර් එක. මේක නම් ගෙනලා දවස් 5ක් විතර වෙන්නේ. ඒකත් මම අර ආසාවට ඒකේ ලස්සන නිසා සුදු පාට ෆ්‍රේම් එකක් තියෙන නිසා ඒක ගෙන්න ගත්තේ. ඊට පස්සේ මේ පේන්නේ මගේ රූම් එකේ තවත් කෝනර් එකක්. මම එතන මගේ මිනි සයිඩ් බෑග්ස් දෙකක් එල්ලලා තියෙනවා. ඒ වගේම ලස්සන දම් පාට මල් වගේක් තියෙනවා. ඒ වගේම ෆේක් ලීව්ස් ගිහිල්ලා තියෙනවා. ඒ වගේම මෙතන තියෙන්නේ ස්පෙෂල්ම දේ තමයි මගේ විෂන් බෝඩ් එක. ඉතින් මම මේක හැදුවේ නම් ජනවරි ෆස්ට් වීක් එකේ වගේ. මම මෙහි ආවට පස්සේ චයිනාවට පස්සේ මම හදුව පළවෙනි විෂන් බෝඩ් එක ලංකාවෙන් ඉදිරියට මම හැදුවා. ඒ වුණාට චයිනාවට ආවට පස්සේ හදන්න බැරි වුණා. මේ අවුරුද්දට තමයි මම හැදුවේ. මෙතන තියෙන්නේ යෝගා මැට් එකයි ඒ වගේම ටේබල් එකක්. ඒක මම බෙඩ් එකේ ඉඳිද්දි නෝට්ස් ලියන්න කන්න මම යූස් කරන පොඩි ටේබල් එකක්. ඊට පස්සේ මගේ බෙඩ් එක උඩ ඉන්න මෙන්න මෙයා මට gift එකකට හම්බ වෙච්ච එකක්. මාත් ඒකට හරි ආසයි. ඉතින් මම ඒක බෙඩ් එක උඩින් තියන් ඉන්නවා. මේ වෝල් එක මම ඩෙකොරේට් කරේ මේ අවුරුද්දේ මුලම. ඉතින් මෙතන තියෙනවා ෆේක් ලීව්ස් ගිහිල්ලා තියෙනවා, ඩ්‍රීම් කැචර් එකක් තියෙනවා. මම අඳපු මෙන්න මේ ආර්ට් එක තියෙනවා. ඊට පස්සේ වෝල්පේපර්ස් තියෙනවා. එහා පැත්තෙන් මම ඔය පේන්නේ ප්ලෂීස් තියලා තියෙනවා. ඉතින් ඔහොම තමයි. ලස්සනට මම ඉතින් මේ වෝල් එකක් තියාගෙන තියෙනවා. ඊළඟට අපි මේ යන්නේ සින්ක් ඒරියා එකට. සින්ක් ඒරියා එක ගොඩාක් ලොකු නැහැ. ඒ වුණාට අපිට එතන අපේ අවශ්‍ය බඩු ටික තියාගන්න ඉඩ තියෙනවා. ඔය පේන බිල්ඩින් එකේ ඉන්නේ චයිනීස් ස්ටුඩන්ට්ස්ලා. ඒ වගේම බිල්ඩින් එකක තමයි අපි මේ ඉන්නේ. දිගටම තියෙන ඩෝම්ස්. ඒ වගේ චයිනීස් ස්ටුඩන්ට්ස්ලා තමයි අනිත් ඔක්කොගෙම ඉන්නේ. ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලා ඉන්නේ එක ඩෝම් එකක. ඊට පස්සේ තියෙන්නේ බාත්රූම් එක. හැම රූම් එකකටම බාත්රූම් එකක් තියෙනවා. හොට් වොටර් තියෙනවා. ඒ වගේම අපි මෙතන අපේ ෂැම්පූ, කන්ඩිෂනර්, බොඩි වොෂ්, සෝප් වගේ දේවල් තියලා තියෙනවා. ඉතින් හැම රූම් එකකටම එයාලටම වෙන් වෙච්ච වොෂ් රූම් එකක්, බාත්රූම් එකක් අනිවාර්යෙන්ම තියෙනවා. ඔන්න ඉතින් මම මගේ රූම්මේට්ගේ සයිඩ් එකත් පොඩ්ඩක් පෙන්නන්නම්. මම එයාට කිව්වා කලින් දවසේ මම මෙහෙම වීඩියෝ එකක් ගන්නවා කියලා හෙට. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ. ඉතින් එයා නම් ලයිබ්‍රරි එකට ගිහිල්ලා මාත් ක්ලාස් ගිහින් ආව ගමන්නේ. ඉතින් මම මේ වීඩියෝ එක කරලා අපහු දුවන්න ඕන ක්ලාස් එකක් තියෙනවා. ඉතින් මම ආපහු ක්ලාස් යන්න ඕන. ඉක්මනට තමයි මම මේ වීඩියෝ එක ගත්තේ. ඉතින් ඔයාලට බලන්න නැත්නම් ඉතින් ඔයාලට බලන්න වීඩියෝ එකක් නැහැනේ. කාලෙකින් වීඩියෝ එකක් දාන්න බැරි වෙච්ච නිසා එහෙම හරි නෑනේ. ඒ නිසා මම ඉක්මනට ඔයාලට මේ වගේ වීඩියෝ එකක් කරගත්ත දාන්න. මෙයා වඳින කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මාත් හරිම ආසයි ජෙනීන්ට. ඒ නිසා මම ඉතින් එයාගේ පෝස්ටර්ස් අලවගත්තා වෝල් එකේ වෙනමම. මම හිතනවා එතන හරිම ලස්සනයි කියලා.
ඉතින් මං හිතනවා මේ රූම් එක දැක්කම ඔයාලට ආසෙතන ඇති කියලා. ඉතින් ඔයාලට හිතෙන්නේ කොහොමද කියලා මට කමෙන්ට් එකක් දාන්න. එතකොට මටත් ඔයාලගේ කමෙන්ට්ස් වලට රිප්ලයි කරන්න පුළුවන්. ඉතින් ඔයාලා මට අමතක නොකර වීඩියෝ එක කොහොමද කියලා මගේ රූම් එක ලස්සනයිද කියලා කමෙන්ට්ස් දාන්න. ඒ වගේම ඔයාලට මොන හරි අයිඩියාස් තියෙනවා නම් ඒවත් මට කමෙන්ට්ස් වලින් ඔයාලා දාන්න. එහෙනම් ඔන්න අදට වීඩියෝ එක මෙතනින් ඉවරයි. ඔයාලා මගේ වීඩියෝ එකට කැමති නම් අනිවාර්යෙන් ලයික් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා මගේ channel එකට support එකක් දෙන්න. එහෙනම් ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් මං ගිහින් එන්නම්. bye.